සුබ වෙන්නටයි කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද මාර්තු මාසයේ 13 වෙනිදා බ්‍රහස්පතින්දා දවස අපි ඉන්නේ චතාරික කාලේ පළවෙනි සතියේ අපි ඇතුල් වෙලා ඉන්නේ දින 40 භාවනාවට. දවසට නියමිත වචනය මොනවද ඒ වචනේ ඔබට මට කියන්නේ? අපි පුංචියට අපගේ ජීවිතවලට එකතු කරගමු ඒ පණිවිඩය. එතකොට දවසේ වැඩ කටයුතු අපිට කරගෙන යන්නට පුළුවන්. අම්මා තාත්තා අපි කාගේවත් ජීවිතේට අයහපතක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අයහපත් දෙයක් දෙන්නෙත් නැහැ. අම්මයි තාත්තයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අපිට උපරිම දේ, හොඳම දේ ජීවිතයට එකතු කරන්න. කැලල් සහිත දේවල් දෙන්නේ නැහැ. හොඳම දේ අපිට දෙන්නේ. අද උන්වහන්සේගේ වචනය කියනවා අයහපත් ඔබ. අපි හැමදෙනාම උන්වහන්සේගේ වචනයට අනුව අයහපත් ඔබ ඔබගේ දරුවන්ට යහපත් දේ දෙනවා නම් ඊට වඩා ඔබගේ ස්වර්ගීය පියාණන් කොච්චර යහපත් දේවල් ඔබගේ ජීවිතයට දෙනවද? දේව තාත්තා ඔබට මට ජීවිතයේ අයහපත් දෙයක් දෙයිද? නෑ. කවදාවත් උන්වහන්සේ ඔබට මට අයහපත් දෙයක් දෙන්නේ නෑ. පුළුවන් තරම් යහපත් දේම තමයි උන්වහන්සේ දෙන්නේ. උන්වහන්සේ හැම වෙලාවෙම ඔබගේ මගේ ජීවිතයේ ස්වර්ගය කරා යන්නට ශක්තිය ගෙනල්ලා දෙනවා. ඒ පාර යන්නට උන්වහන්සේ උපරිම දේ ඔබගේ මගේ ජීවිතයට අයිති කරලා දෙනවා. ප්‍රේමවන්තයනි, දේව තාත්තගේ හැටි ඒකයි. ඔබගේ මගේ ජීවිතයට හොඳම දේ එකතු කිරීම. ඔබගේ මගේ ජීවිතයට අයහපතක් දෙනවද උන්වහන්සේ? නෑ. මනුෂ්‍යයන් වශයෙන් අපි තමයි ජීවිතයේ දේවල් වෙනකොට, ජීවිතයේ සිදුවීම් වෙනකොට ඔබ මම හිතනවා මේ දේවල් ඔබට මට දෙන්නේ දෙවියන් වහන්සේ, අයහපත දෙන්නේ උන්වහන්සේ කියලා. නෑ. උන්වහන්සේ කවදාවත් අපිට අයහපත් දේ දෙන්නේ නැහැ. උන්වහන්සේ දෙන්නේ උපරිම දේ ඔබගේ මගේ ජීවිතයට එකතු කරන්න. ප්‍රේමවන්තයනි, ඒක නිසා මේ දවසෙත් ඔබ වැඩ කටයුතු කරගෙන යද්දී ඔබගේ ජීවිතේ වඩා යහපත් දේ උන්වහන්සේ අනිවාර්යෙන් ඔබට දෙනවාමයි. ඒ අයිති කරගමු ජීවිතේ. කවදාවත් වැරදි දෙයක්, අයහපත් දෙයක්, කිලිටි දෙයක්, තැලිච්ච දෙයක් උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතයට අයිති කරන්නේ නැහැ. හැම වෙලාවෙම උන්වහන්සේ දෙන්නේ වඩා යහපත් දේ. ඒක නිසා අපි ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේට කියමු, ස්වාමිනී, මේ දවසේ අපිව ඔසවාගෙන යන්න. අපට ශක්තිය ගෙනල්ලා දෙන්න. හොඳ දේ කරන්නට අපිට බලය දෙන්න. අපි ගාව ඉඳගෙන අපිට ඒ ශක්තිය දෙන්න. අපි පවුලේ හැමදෙනාම උන්වහන්සේට බාර කරමු. මේ දවසේ කරන කියන වැඩ කටයුතු සියල්ලම අපි උන්වහන්සේට බාර කරලා උන්වහන්සේට කියමු, ස්වාමිනී, දවසේ අවසානයේ දක්වාම ගමන් කරන්නට, හොඳ දේ පමණක් ජීවිතයට එකතු කරගන්නට අපට වරම් ආශිර්වාද දෙන්න. එහෙම ප්‍රාර්ථනා කරගෙන දවසේ වැඩ කටයුතු අපි ආරම්භ. ජෙසුස්වීටයි.